ඒ අයත් වෙනවා තාත්වික සංකේතවලට යමු. ඒ ගනිමු. x ආරෝහණ බල පිළිගෙන x වර්ග පදයේ දක්වා ඒද ලක්ව දෙක ධන x ගේ පස්වෙනි බලයේ ප්‍රසාරණය ලියා දක්වන්න. එනයි මේ ප්‍රසාරණ x වර්ග සංගුණකයේ ඍණාසු වන පදයේ අගයන් සොයන්න. හරි ඒ අයත් වෙනවා තාත්වික සංඛ්‍යාවක් තුල කියන එක ගන්නලු. a කියන එක්කෙනා තාත්වික සංඛ්‍යාවක් වෙනවා. ඒ නිසා ගාණිකේ නම් දෙක ධන ax කියන එක්කෙනාගේ පස්වෙනි බලයේ ප්‍රසාරණය. x ගේ වර්ග පදයේ හම්බෙනකන් ලියන්න කියලා. ප්‍රසාරණයේ පද 6ක් තියෙනවා. x ගේ වර්ග පදය හැම මේ පළවෙනි පදය 5c බිඳුව වරක් 5c ඉන්න පළවෙනියගේ වෙනස. පළවෙනියගේ වෙනස. පහ ඍණ බිඳුව කියන්නේ 5යි. දෙවෙනියගේ බිඳුවේ බලය. මෙතන තියෙන එක්කනම් වැඩට x ගේ බල අඩු වීදන් වැඩි වෙවි යනවා. ධන මෙයා 5c1යි බලය මෙයාගේ එකක් අඩු වෙනවා. මෙයාගේ එකක් වැඩි වෙනවා. ax ගේ 1 ධන මෙයා 5c2යි මෙයාගේ බලය එකක් අඩු වෙනවා. දෙකේ ඝනය මෙයා ax ගේ වර්ගය වෙනවා. ධන තිත්තේලියක් අපිට සියල්ල අවශ්‍ය නැහැ. මොකද ගාන x වර්ගයට එකම විතරයි අහන්නේ. මේ බලයේ ප්‍රසාරණේ මෙන්න මේ ප්‍රසාරණේ පද 6ක් තියෙන්න ඕනේ. මෙහෙම යද්දී පද 6ක් වෙනකන් ලියවෙන්න ඕනේ. හරි. දැන් ලස්සන කරලා ලියමු. මෙයා දෙක ධන ax ගේ පස්වෙනි බලය සමානයි 5c බිඳුවයි දෙකේ පස්වෙනි බලය. වරක් දෙකේ පස්වෙනි බලය ලියමු. වරක් දෙකේ පස්වෙනි බලය මෙයා බිඳුවයි මොකක්ද? දැන් මෙයා 5c1යි ධන 5c1 වරක් දෙකේ හතරවෙනි බලය වරක් a වරක් x වෙනවා. නැත්නම් ax. ධන මෙයා 5c2 වරක් දෙකේ ඝනය වරක් a වර්ග x වර්ග වෙනවා. ධන තිප්පේලියක් අන්තිම පදේ වෙනකන් යනවා. ඉවර වෙන පදේ t6. ඉවර වෙන්නේ t6 වෙනි පදේ. මෙතන පද 6ක් තියෙනවා. ඔන්නකොම. ඊට ගානේ කියනවා ඔන්නොම ලියන්න දැන් ඔය වැඩේ හරි. ඊට ගානේ කියනවා කොහොමද ගන්න? 4 ඍණ 5x ගේ දෙක මේවයි ගන්නවත් හදුවත් එක දෙක ධන ax ගේ පස්වෙනි බලය ප්‍රසාරණය x වර්ගයේ සංගුණකයේ ඍණාසු වන පරිදි 4 ඍණ 5x වරක් දෙක ධන ax ගේ පස්වෙනි බලයේ ප්‍රසාරණය පද දැන් මෙතන පද නිර්මාණය වෙනවා මූලික වශයෙන් 6ක්. මෙතන පද 6ක් මූලික වශයෙන් නිර්මාණය වෙනවා. ඒ පද 6ම හතරින් ගෙඩි වෙද්දි පද 6ක් තියෙනවා. ඒ පද 6ක ඍණ 5 විතර තව පද 6ක් තියෙනවා. මූලික වශයෙන් පද 12ක් නිර්මාණය වෙනවා. හරි. මූලික වශයෙන් පද 12ක් නිර්මාණය වෙනවා. ඒ නිසා මගේ ප්‍රසාරණයක ලොකු අදහසක් ගන්න නැහැ. මොකද ඒක ආකලනය වෙන්නත් පුළුවන්. ඒ නිසා නිශ්චිත වශයෙන් පද මූලික වශයෙන් 12ක් තියෙනවා. ඒවා අතරලා පද ගන්න දුරෙන්නත් පුළුවන්. ඒ නිසා මම ඉගෙන තීරණයක් ගන්න නෑ. මම නිකන් මෙහෙම ඉති බලන්න නේ. මෙහෙම පද ටිකක් තියෙනවා. මේකේ තියෙනවා පදයක් x වර්ග පදය ඒකේ සංගුණකයේ ඍණ 80යි. එතෙන් මෙතන පදයක් තියෙනවා මෙන්න ඍණ 80යි x වර්ග කියලා පදයක් තියෙනවා. ඊට පස්සේ ඊටු පද ටිකකුත් තියෙනවා. ඔන්නෝම ප්‍රසාරණයක් තමයි ඔකට තියෙන්නේ. ඕක තියෙන ඕම ප්‍රසාරණයක්. දැන් බලන්න මෙන්න මේ ප්‍රසාරණයේදී මෙන්න මේක ප්‍රසාරණය මේ බලන්න මම ලියන විදිය. මෙයා 4 ඍණ 5x. මෙයා 4 ඍණ 5x මෙන්න මේ ප්‍රසාරණය මේ 5c බිඳුවයි දෙකේ පස්වෙනි බලය. ධන 5c1යි දෙකේ 4යි ax. ධන 5c2යි දෙකේ ඝනය a වර්ග x වර්ග. ධන තිප්පේලියක් ඔන්නෝම යනවා. මේ ප්‍රසාරණයේ තියෙනවා ඍණ 80යි x වර්ග කියලා පදයක්. සීන ගැන මම අවධානය යොමු කරන්න. දැන් මට කියන්න මේ ප්‍රසාරණයේ මූලික වශයෙන් පද 6ක් නිර්මාණය වෙනවා. මේ ප්‍රසාරණයේ මූලික වශයෙන් පද 6ක් නිර්මාණය වෙනවා. ඒ පදවල 4ෙන් වැඩි කරද්දී x ගේ බිඳුනි බලය පදයක්, x පදයක්, x වර්ග පදයක්, x ගේ ඝනය, x 4ක් නිර්මාණය වෙනවා. ඒ නිසා මෙතනින් x වර්ග පද නිර්මාණය වෙද්දී මෙයත් එක්ක වැඩි වෙද්දී මේ බලන්න වැඩි. මෙයත් එක්ක මේ සෙට් එක වැඩි වෙන්න බෑ. ඒ නිසා 4 වරක් 5c බිඳුව දෙකේ පස්වෙනි බලය ධන
5C1 2 4යි x ධන 5C2 2 ඝනය a වර්ග x වර්ග ධන තිප්පීලියක්. ඔන්නෝම මෙයාගේ මේ සෙට් එක වැඩි වෙනවා. ඊට පස්සේ මෙයාගේ වැඩි වෙනවා. ඍණ 5 වරක් x වරක් මෙයාගේ මේ සෙට් එක. මේ 5C බිඳුව 2 5 ධන 5C1 2 4 x ධන 5C2 2 ඝනය a වර්ග x වර්ග ධන තිප්පීලියක්. ඔන්නෝම එනවා. මම මෙතනින් පද මේ මෙතන පද 6ක් තියෙනවා. මම ඉදිරිපත් කිරීම. හොඳේ. මෙතන පද 6ක් තියෙනවා. මෙතන පද 6ක් තියෙනවා. මේ පද 6ම 4න් වැඩි වෙද්දී පද 6ක්ම තමයි යන්නේ. මේ 5යි ඍණ 5x මේක වැඩි වෙද්දී නැවතත් පද 6ක් නිර්මාණය වෙනවා. මේ පද 6යි මෙතන පද 6යි මූලික වශයෙන් පද 12ක් තියෙනවා. එතනින් බලන්න මේ වගේ ඒවා මේ කියන පදයක්. මෙයා කියන පදයක්. මෙතනින් හම්බෙන x පදයක්. හරි. මෙතනින් හම්බෙන x පදයක් මේ x පදයක්. මෙයා මේකේ නියත පදයක් ඉස්සරහ තවත් x පදයක් හම්බ වෙනවා. මෙන්න මේයි අල්ලලා මිදිකලෙන් තනි පදයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මූලික වශයෙන් පද 12ක් තිබ්බට සමහර කන්දිය එක සමජාතීය පද නිර්මාණය වෙනවා. මම කියන්නේ තේරෙනවනේ. හරි. පැහැදිලිව කතා කරලා අහන්න. හරි. බලන්න මෙතන නියතකින් වැඩි කරන්නේ. මේ නියතෙන් මෙයා වැඩි කරදී x පදයක් නිර්මාණය වෙන්නේ මෙතනින්. මෙයාගේ. මෙන්න මෙයාගේ x පදයක් නිර්මාණය වෙන්නේ. මෙයා මේ x පදයක් නියතෙන් වැඩි කරදී මෙතන නිර්මාණය වෙන්නේ x පදයක්. ප්‍රසාරණය කරා ඒ x පදයයි මෙතන x පදයයි අල්ලලා මිරිකන්න පුළුවන්. හරි. උන්දෙන් මිරිකලා තනි x පදය දෙබරේන මූලික වශයෙන් පද 12ක් තිබට සමජාතීය පද සුළු කරද්දී මූලික වශයෙන් තියෙන පද 12යි වඩා අඩු වෙන්න පුළුවන්. ඒ සමහරට හරියට කියන්නේ පද 12ක් තියෙනවා කියලා. කොහොම හරි මේ මඟුලේ පදයක් නම් මේක මැද තියෙනවා ඍණ 80x වර්ග කියලා පදයක්. ඊට පස්සේ තව පද ටිකක් තියෙනවා. ඔබ තමයි මම හිතපු විදිය දාන්න. බලන්න මෙතනින් x වර්ග පදයක් නිර්මාණය කරගන්න පුළුවන් එකම විදිහ x වර්ග පද නිර්මාණය කරන්න එකම විදිහනේ මේක වැඩි වෙද්දී x පදේ නිර්මාණය වෙන්නේ x වර්ග නිර්මාණය වෙන්නේ නැහැ. මේකේ වැඩි x නිර්මාණය වෙන්නේ නැහැ. මේකේ වැඩි x වර්ග නෙවෙයි මේ ටික නිර්මාණය වෙන්නේ නැහැ නේ බං. ඒකම ටිකක් දාලා නිර්මාණය වෙන්නේ. මේකේ මෙයා වැඩි වෙද්දී ධන 4 වරක් 5c2යි 2 ඝනය a වර්ග x වර්ග. ඔන්න x වර්ග පද නිර්මාණය වුණා. ඊට පස්සේ x ධනෙනේ ආපහු වැඩි වෙද්දී x වර්ග පද නිර්මාණය වෙන්නේ නැහැ. මෙයාගේ වැඩි වෙද්දී මේ x පදයක් දිග මෙතන හැදෙන x පදයක්. මෙතන හම්බෙන x වර්ග පදයක් මේ වැඩි වෙද්දී ඒ නිසා මෙන්න මෙහෙම ඇවිල්ලා ධන මෙන්න මේ ඊළඟ මේක මෙතනින් බලන්න අපි ධන ඍණ 5 වරක් 5c1යි 2 4 වෙනි පදය x මෙන්න ඍණ 5x ඍණ 5x වරක් ඔන්නකො. ධන ඊට පස්සේ නිර්මාණය වෙන්නේ නිර්මාණය වෙන්නේ ආපහු x ඝනය ඔබ ලොකු පද. ඔන්නකො. තමයි මේ වම් පැත්ත සුළු කිරීම. මේක සමාන වෙනවා මේක සමාන දකුණු පැත්තේ තින්නේ මේ හැඩයමයි බොහොම පද සෙට් එකක් තියෙනවා. මේක ඉන්නවා ඍණ 80යි x වර්ග ධන පද ටික කොහොම යනවා. ඔන්න හොඳයි අදහස. ඒ සමයා සමජාතීය පදාකරණය කරනවා පද සෙට් එක තියෙනවා මෙතන හම් වෙනවා මේ දෙකේ මෙයා දෙකේ වර්ගය බං අපිට දෙක ඒ නිසා මම මෙහෙම ලියනවා මේ 5c2යි 2 මේක වර්ග 2 5 වෙනි බලය a වර්ග x වර්ගය මේක නිර්මාණය කරන මෙබන් පොඩි ලියන විදිය මෙයා ලියනවා ඍණ හරි කොලක් ලියන්න x වර්ග x වර්ග පොදු එල්ට ගන්නවා හදන්නේ නෙමෙයි මේ ඍණින් වැඩි වෙද්දි මේ දාන ඍණ වෙනවනේ ඒ නිසා ඍණ එකපාර ලියන්න මට ඒක ලියන්න දෙන්නේ වෙන්නේ බං හරි මෙයා x වර්ග මේක තමයි වෙන්නේ ඍණ හරි ඍණ 5c1 වරක් 5c1 වරක් 2 4 වරක් මෙයා 5යිනේ වරක් x වරක් මෙතන ඉන්නවා a x වර්ග වෙනවා දාන්න උ පද ටිකක් යනවා වම් දකුණු පැත්තේ ඉන්නවා පද ටිකක් දාන්න ඍණ 80යි x වර්ග දාන්න පද ටික හරි දැන් මේ දෙන්නගේ x වර්ග පොදු එල්ට ගන්න මෙතන නිර්මාණය වෙනවා දාන්න 5c2යි 2 පස්වෙනි බලය කියන්නේ 32යි a වර්ග ඍණ මෙයා 5c2යි 2 හතරවෙනි බලය කියන්නේ 16යි 16 වරක් 5 60යි 80යි නේ බං 80යි a වෙනවා 80යි a වරක් x වර්ග
ධන තිප්පේලියක්. මේක සමානයි තිප්පේලියක් ධන ඍණ 80යි x වර්ග ධන තිප්පේලියක්. කොහොමද? කොහොමද සිද්ධිය? ඒ කියන්නේ බා මෙන්න මේ බුවා තමයි ඍණ 80යි කියන්නේ. මේ බුවා තමයි ඍණ 80යි කියලා කියන්නේ. සමජාතීය පද දෙපැත්ත තියෙන්නේ. හරි. කඩලා ඉඩයක් ගන්න හරියටම කරන්න ඕනේ. හරියටම කරන්න ඕනේ. මෙයා පහසී එකයි නේ බං. මෙයා පහසී එකයි. මේ වැරද්දක් කොට අගල් කියන්න. නැත්නම් මං ගාන දාගෙන ගිහිල්ලා උත්තරේ කියලා වෙනවා මට. බලන්න දෙකේම අපිට බලේ වරක් පහ ගත්තා හරියද කියලා. දන්නවනේ චක්‍රේ නෑ කියලා. හරි. හරියටම කරන්න ඕනේ නැත්නම් තේරුමක් නෑ ඉතින්. නැත්නම් තේරුමක් නෑ. අපිටත් බැලුවා හිතුම් වැරදි කියලා වැඩක් නෑ. අපිට පුළුවන් දෙන්න මුලින්ම. හරි මම මේකම කරනවා. මට නැත්නම් වැඩ කරගන්න විදියක් නෑ. මේ වයිට් බෝඩ් දෙකක් තිබ්බට මට කැමරා එක වැඩ කරන්න ඉන්නේ නැත්නම් මට මේක එහා පැත්තේ හදාගෙන යන්න බාතල් එකේ. අපේ වයිට් බෝඩ් තියෙනවා තියෙනවා ඒක වයිට් බෝඩ් එක තමයි වැඩ කරන්නේ මේක කොහොමද? හරි මෙයා පහසී දෙකයි පහසී දෙකයි දෙකේ පස්සේ බලය 32යි වරක් a වර්ග ඍණ පහසී එකයි වරක් 80යි a සමානයි ඍණ 80 වෙනවා. කොහොමද? කොහොමද? හරි පහසී දෙක කියන්නේ පහේ ක්‍රමාරූපිත දෙකේ ක්‍රමාරූපිත වෙනසේ ක්‍රමාරූපිත වරක් 32 a වර්ග ඍණ පහසේ එක කියන්නේ පහේ ක්‍රමාරූපිත ඇත්තට මේක පහයි උත්තරේ වරක් එකේ ක්‍රමාරූපිත වරක් 80යි a සමානයි ඍණ 80ක් නම වැරද්දොත් කියන්නේ. හරි මේක සුළු කිරීම මෙයා 4 වරක් 5යි දෙකේ ක්‍රමාරූපිත කියන්නේ 2යි මේකත් එක්ක සුළු වෙද්දි මෙයා 2ක් වෙනවා. ඒ නිසා මෙයා වෙන 320ක් වෙනවා. මෙයා 320ක් වෙනවා. මේ 5 2 10යි මෙයා 32යි. 320යි a වර්ග. ඒ අතර මෙයා 5යි මෙයා 5යි මෙයා 5 වරක් 80යි a මම මේකත් මෙහෙට කියනවා 80 සමානයි බිඳුවයි. හරි බිඳුව බලන්න බිඳුව 10න් බෙදන්න. මොනවද කියනවා බිඳුව බලන්නේ 10න් බෙදන්න. එතන බිඳුව කැපෙනවා. 8 වරක් 4 32යි. 8ට 8 ඒව 1යි 8ට 8 ඒව 1යි 34 ඒව 4යි. දැන් මට එනවා 4යි a වර්ග ඍණ 5යි a ධන 1 සමානයි බිඳුවයි කියනවා. හරි ඒකෙන් වර්ගික සමීකරණ නිර්මාණය වෙනවා. මේක දේශීයම සාධක වෙන නිසා වර්ගමූලය ගන්න පිස්සු පිළින්න ඕනේ. මෙයා මේ 4යි a වර්ග ඍණ 4යි ඍණ a ධන 1 සමානයි බිඳුව කියනවා. 4යි a දෙක ගත්තොත් මට එනවා a ඍණ 1යි කියලා. ඍණ 1ක් එක්ක ගත්තොත් මට එනවා a ඍණ 1 සමානයි බිඳුවයි. දෙන්නට මේ ඍණ එක මුදිරට ගන්න නිර්මාණය නම් මෙතනින් 4යි ඉතුරු වෙනවා. මෙතන ඍණයක් සමානයි බිඳුවයි. ඒ නිසා a ඍණ 1 සමානයි බිඳුව හෝ 4යි a ඍණ 1 සමානයි බිඳුවයි. a සමානයි 1 හෝ 4යි සමානයි 1යි a සමානයි 4න් එකක් වෙනවා. ඒ නිසා a ගේ උත්තර දෙක a සමානයි 1යි නැත්නම් 4න් එකයි. a කියන්නේ තාත්වික සංඛ්‍යාවක් විතරයි කිව්වේ. a ගැන වෙන අදහසක් කිව්වේ නෑ. ඒ නිසා උත්තර දෙකම පිළිගන්න පුළුවන්. ඒ නිසා උත්තර දෙකම පිළිගන්න පුළුවන්. ලස්සන වැඩක් හරියට කරන්න. විසිට ඉවර කරන්න මොනිට? ගාන ඔය වට්ටමට ලස්සන හදන්න ඕනේ. හිතලා හදන්න ඕනේ. මට 24 ගානේ වුණ කවුරුරේ? බොහොම ස්තුතියි. 24ත් හදලා අපි මගේ ගණන් දෙකකුත් තියෙනවා හදන්න. ඒ ගණන් දෙකත් හදමු. එහෙනම් මම දාපු ගණන් දෙක පොඩ්ඩක් පුළුවන් නම් කවුරුරේ මට මෙන්ෂන් කරන්නකෝ මේ ගෲප් එකේ. මොකද නේද මන්ද. මම දැන් මේ අර ගණන් දෙකක් වයිට් බෝඩ් එකේ දාලා කොහෙද ඒක? ඒක නෑ නේද? මට කරගන්න.
හම්බුණා. හම්බුණා. කොයි ඉර ගන්නටක් ගන්න? ඕක ඉවර කරන්නකො. පස්සේ වැඩි කරගෙන ගත්තද? විසි දෙක ඔය විදිහට ඉවර වෙනවා. 2022 ලස්සන ගානක් ඉවර වෙලා යන ඔය විදිහට. හොඳ ඉදිරිපත් කිරීමක් තමයි ඕනේ. හොඳ ඉදිරිපත් කිරීමක් තමයි අත්‍යවශ්‍ය නැත්තම් තේරුම් නැහැ. අපි යන 2023ට